හරි ඉතින් කොහොමද යාළුවනේ දන්නවද ඔයාලා අද මම ඔයාලත් එක්ක මොකක්ද ෂෙයා කරන්න හරි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ට්‍රේනින් වීසා ගෙන්නන හොරුන්ගෙන් කොහොමද බේරෙන්නේ කියලා සහ ට්‍රේනින් වීසා කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් හොරුන්ගෙට අහු වෙන්නේ නැති වෙන්න අනිවාර්යෙන් මේක අවසාන වෙනකම් බලන්න. අවසාන බැලුවොත් ඔයාලට සමහර විට හොරුන්ගෙන් බේරලා ෂේප් එකේ ගේම ගහගන්න පුළුවන් වෙයි. හරි. දන්න කට්ටිය ඉන්නවා නොදන්න කට්ටිය ඉන්නවා මොකද්ද මේ ට්‍රේනින් වීසා එක කියන්නේ කියලා මම කියන්නේ. ට්‍රේනින් වීසා එක කියන්නේ මේ ජපානයට ඇවිල්ලා ස්කිල් එකක් ඉගෙන ගන්න දෙන වීසා එකක්. ඒක ලංකාවද ඉන්දියාවද නැත්නම් පාකිස්තානද බංගලාදේශද කියලා නෑ. ඕනම රටක කෙනෙක්ට ඒ වීසා එකෙන් මෙහෙට එන්න පුළුවන්. ඒ වීසා එක දිගු කාලීන වීසා එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේක අවුරුදු 3 අවුරුදු 5 තමයි මැක්සිමම්ම ගන්න. පළවෙනි අවුරුද්දේ අපි සාමාන්‍යයෙන් මේක ට්‍රේනින් විදිහට තමයි දෙන්නේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් එක්ස්ටෙන්ෂන් කරගෙන ඉවර වෙලා අවුරුදු 5 වෙනකන් මේක ඇදගෙන යන්න පුළුවන්. හැබැයි අවුරුදු 5න් පස්සේ අනිවාර්යෙන් තමන්ගේ රටට යන්න ඕන. මේ ජපානයේ මේ වීසා එක හඳුන්වලා දීලා තියෙන ප්‍රධාන වශයෙන්ම එයාලගේ තියෙන ටෙක්නොලොජි එක අනික් රටවල් වලට අරගෙන යන්න chance එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මෙහෙට එන කෙනෙක්ට ඒ ටෙක්නොලොජි එක ඉගෙනගෙන ඒක තමන්ගේ රටට ගිහිල්ලා ඇප්ලයි කරලා තමන්ට දෙයක් කරගන්න තමයි මේ වීසා එක කාණ්ඩය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඇවිල්ලා පයින් අයත් ඉන්නවා, පයින් නැති අයත් ඉන්නවා, අපහු ලංකාවට යනත් ඉන්නවා. මේකෙන් වෙන වීසා වලට මාරු වෙන අයත් ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධව මම මේ වීඩියෝ එකේදී කියන්නම්. අවසාන වෙනකම් බලන් ඉන්න. හරි. එතකොට මේ වීසා එකේ මොන කැටගරි වලටද අදාළ? ඒ කියන්නේ ට්‍රේනින් වීසා වලින් එන්න පුළුවන් මොන කැටගරි වලද කිව්වොත් එහෙම බොහෝ දුරට SSW වීසා එකේ දැන් දීලා තියෙන කැටගරි තියෙනවානේ. ඒකට සමානයි. මේක නමුත් SSW වීසා කැටගරිය හඳුන්වලා දෙන්නත් කලින් තමයි මේ ට්‍රේනින් වීසා කැටගරි එක තිබ්බේ. agriculture, food factory, construction, caregiver, garment, machine, ඊට පස්සේ machinery, cleaning, hotel support ඔය වගේ ඕනම ෆීල්ඩ් එකක තියෙනවා. අර අපි කියන්නේ මොකද්ද මේ මොකක්ද ඔෆිස් ජොබ් IT ජොබ් වයිට් කලර් ජොබ් ඒවා මුකුත් නැහැ. මේක තියෙන්නේ ෆීල්ඩ් එකේ බහැලා ඒ ෆීල්ඩ් එකකින් ඉගෙන ගන්න ඕන දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ ටයිප් එකෙන් තමයි මෙහෙට එන්න ඕන. ඉතින් මේකේ සැලරි එක නම් අඩුයි පුතේ. සැලරි එක ගන්න කියනවා නම් මිනිමම් වේජස් එකක් තමයි දෙන්නේ. ඉතින් ට්‍රේනින්නේ ඒ හින්දා ඒ වගේ තමයි. සාමාන්‍යයෙන් මාසයකට මෙහෙ මුදලින් කැපිලා කෙරලා ලක්ෂ 1.40ක් 1.80ක් වගේ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඕවර් ටයිම් තිබ්බොත් සමහර විට මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. වැඩි නොවෙන්නත් පුළුවන්. මට ඒක ඇත්තටම සැලරි රේන්ජ් එක එහෙම කියන්න බෑ හරියටම. නමුත් මේක තමයි මිනිමම් සැලරි රේන්ජ් එක මේ ජපානයේ තියෙන වීසා වලින් මම හිතන්නේ. එතකොට මේකෙදි සමහර කම්පැනි ඉන්න තැන් arrange කරනවා, සමහර ඒවා arrange කරන්නේ නැහැ. සමහර ඒවා arrange කරලා ඉවරලා කයිෂ කියන්නේ කම්පැනින් ගෙවනවත් තියෙනවා. සමහර අයගේ සැලරි එකෙන් කට් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොම හරි බලලා ඉතින් හොඳ තැනක් බලන්න ඕන. හරි. දැන් ওই බේසික් නේ මම කිව්වේ. මම දැන් කියන්න මේ ට්‍රේනින් වීසා එකෙන් එවන හොරු. ඉතින් ලංකාවේ ඉන්න හොරු ටික කරන දේවල් මොනවද කියලා. මෙහෙමයි. කොල්ලෙක් ට්‍රේනින් වීසා එකකින් මෙහෙට එන්නේ උගේ තියෙන අර බෑක් අමාරු ඒව මුකුත් නෙමෙයිනේ. මිනිහෙක් එන්නේ මෙහෙට ඇවිල්ලා දෙයක් කරගන්න. ඉතින් අපේ අයියලා කරන්නේ මොකද්ද? ඌව ට්‍රේනින් වීසා දාන්නත් යනවා ලක්ෂ 25ක් විතර. ඒ දාලා ඉවර වෙලා ඌ මෙහෙට ගෙනල්ලා ඉවර වෙලා ඌ කඹුරුලා මේ ජපාන් කම්පැනි වැඩ කරලා ගන්නවානේ. කීයක් හරි අන්නේ ඒ ගන්න පඩියනුත් හැම මාසෙම ඒ පඩියනුත් කීයක් හරි අර මට කියන්න බෑ හොඳ ගුණ හරප මතක් වෙන අන්න උන් ගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඒ වගේ බලු වැඩ කරන්න එපා අපේ ලංකාවේ උන්ට. මෙහෙමයි. මං කියන්නේ මේ කියන්නේ ඒ වගේ බලු වැඩ කරන උන්ට උඹලා යකෝ මේ ලක්ෂ 20ක් හෝ 25ක් දීලා කොල්ලෙක්ව මෙහි ට්‍රේනින් වීසා දැම්මා නම් ඒක ෆුල් ටයිම් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒ කොල්ලට අවුරුදු 5න් අනිවාර්යෙන් ලංකාවට යන්න ඕන වෙන මාරු වෙන්න. ඒ කියන්නේ SSW වීසා එකකට මාරු වෙන්න බැරි වුණා. ඉතින් එහෙම එකේ ඒ කොල්ලගේ මාසේ පඩියෙන් හැම මාසෙම 30000 40000 අරගෙන එවුන්ට හුනියමක් වෙන්න එපා. උඹලා ලක්ෂ 20ක් 25ක් අරගෙන කොල්ලෙක්ව ට්‍රේනින් වීසා එකකට මේ කුමියයියා කරා දැම්මා නම් ඒ 20 25 අරගෙන පැත්තකට වෙලා ඉඳපල්ලා. උන්ට උන්ගේ පාඩුවේ ගේමක් ගහන්න දීපල්ලා. උන්ට දෙන්න ඕන සපෝට් එක විතරක් දීපල්ලා. එහෙම නැතුව උන්ගේ සැලරියෙන් තවත් කම්පලක් කන්න එපා. මම කියන්නේ ඒක. මම දන්න ඕන තරම් ඉන්නවා මේ. ට්‍රේනින් වීසා එකෙන් ඇවිල්ලා ඉන්නේ. හැබැයි හැම මාසෙම අර ලංකාවේ කියන පජාත 70
අර වැඩ කරන පොඩි එකාගේ පඩියෙන් හැම මාසෙම ගන්නවා. යකෝ ට්‍රේනින් වීසා ඉන්නේ උන්. පර්මනන්ට් ජොබ් එකක් නෙමෙයි ඒක. උන් ආපහු යන්න ඕන ලංකාවට. උන්ට දීපල්ලේ අවුරුදු 5 ඇතුළත පොඩ්ඩක් හැදෙන්න. උන්ට වෙන වීසා එකකටවත් යන්න දීපල්ලා. එහෙම නැතුව උන්ගෙන් හැමදාම අර ජොබ් එකකට දැම්ම කියලා ඒ ජොබ් එකේ උට දෙන පඩියෙන් කෙලවලා ගන්න එපා. අපි සමහර අය ඉන්නවා මෙහෙමයි. මේ ඩිරෙක්ට් උන් ගන්නෑ. මේ සාමාන්‍ය ජපානයේ කුමියා එකක් කරා තමයි වැඩේ වෙන්නේ. කුමියා එක කියන්නේත් ඔය අහකින් කයිස ටයිප් එකක්. නමුත් ඒක පොඩ වෙනස්. ඒක මම පස්සේ වලට වීඩියෝ එකක් කරන්න මොකද මේ කුමියා එක කියන්නේ. අන්න ඒ හරහා තමයි දාන්නේ අපේ ලංකාවේ ඉන්න අයියලා කියන උන් ටික. එන් දාලා ඉවර වෙලා අර එතකොට අරුවට එන්නේ කුමියා එක හරහා තමයි ගාන යන්නේ. කුමියා එකෙන් කරන්නේ මොකද්ද? වැඩ කරන එකාගෙන් හැම මාසෙම ගන්නවා. ඉතින් අරු මැරිලා සාමාන්‍යයෙන් අපි 2,50,000ක් විතර අපි කියමුකෝ ඔටිත් කරලා මැරිලා ගත්තා කියලා. අරෝගෙන් ඔය ඔක්කොම ඉවර වෙලා වෙනකොට අරෝගෙන් ඔය ගෙවල් ඔක්කොම එව්ව කරලා තව ලක්ෂයක් විතර කැපිලා. ඉතින් අරෝගේ අතර එන්නේ 1.50ක් විතර. ඕකෙන් ඊට පස්සේ ඔය වියදම් අයවගේ බොහොම අරෝට ඇති වෙන සොජ්ජන් නැහැ. ඉතින් කාලා වීලා කරනකොට උට අවුරුදු 5 ඉතුරු කරගන්න දෙයක්වත් නැහැ. ඉතින් අපේ පුතාලගේ මං ඉල්ලන්නේ එහෙම කරන්න එපා. මොකද උන් පවුනේ මල්ලිලා හරි අයියලා හරි උඹලට ලක්ෂ 20ක් හෝ 25ක් දීලා මේ ජපානයට එන්නේ ට්‍රේනින් වීසා එකකින් එන්නේ උන්ට දෙයක් කරගන්න. ඉතින් එතකොට උන්ගේ හැම මාසෙම උන්ගේ පඩියෙන් නිකන් බහිරව වගේ ගිලින්න ලෑස්ති වෙන්න එපා. එහෙම ගිලිනවා නම් හරි උඹලා ගිලින්නේ නැහැ. උඹලා දාපු කුමියා එකෙන් ගිලිනවා නම් කුමියා එකත් එක්ක කතා කරහල්ලා. කතා කරලා මේ ළමයාට මෙහෙම කරන්න එපා කියලා පොඩ්ඩක් ඒ උන් එක කතා කරලා ඒක වෙනස් කරන්න පුළුවන්. උඹලා කියන හින්දානේ කුමියා එකෙන් ওই වැඩේ කරන්නේ. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් මල්ලිලාට කියන්න තියෙන්නේ ඔය ට්‍රේනින් වීසා ආපු කට්ටිය ඔක්කොම කියන්න තියෙන්නේ උඹලාට තියන්නේ ඔය කුමියා එකේ උන්ටත් කුද ගහගන්න කියලා ඔය ගෙන්නපු අයියලාටත් කුද ගහගන්න කියලා ඉක්මනට SSW වීසා එක්සෑම් එකක් කරලා පාස් වෙලා උඹලට හිත හොඳ කයිච එකක් බලලා උඹලා තනියම ඵලයල්ලා. හරිද? මට කියන්නේ මට සමහර කන්ටැක්ට් තියෙනවා මම ජොබ් ෂෝකයි කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කෙලින්ම කියනවා මම එහෙම ෂෝකයි කරන්නේ නැහැ. සමහර තැන් තියෙනවා මේ ගන්න SW කට්ටිය හොයන මම ඒ තැන් වලට මට පුළුවන් නම් මම දානවා. මම වගේම මට බැරි වුණත් මට සල්ලි අවශ්‍ය නැහැ උඹලගෙන් දාන්න ඒවට. මොකද උඹලා මෙතන ඇවිල්ලා ඉන්නේ කට්ට කාලානේ. උඹලා තව ඒ වගේ ජොබ් එකකට එක්සෑම් එක SSW මාරු වෙලා යනවා කියන්නේ. ඒ වගේ එකට මට අවශ්‍ය නැහැ උඹලගෙන් සල්ලි. මට පුළුවන් කිව්වොත් එහම අයියානේ මම SSW එක්සෑම් එක පාස් වුණා. මට මේ තැනක් හොයලා දෙන්න කිව්වොත් එහම මල්ලි මෙන්න මෙතෙන් ගිහින් ඔබ කතා කරපන් කියලා මම කියනවා. උඹලා ඵලයල්ල ගිහිල්ලා කතා කරලා උඹලා වැඩේ කරගනින්න. ඒකට කරන්න තියෙන එකම තමයි ට්‍රේනින් වීසා ආපු කොල්ලෝ උඹලා අයියලා නංගිලා මල්ලිලා අක්කලා වෙන්න පුළුවන්. ඉක්මනට SSW එක්සෑම් එකක් පාස් කරගනින්න. පාස් කරගෙන ඉවර වෙලා තමන්ට කැමති කැටගරි එකකින් අන්න ඊට පස්සේ වීසා එක මාරු කරගන්න පුළුවන්. SSW උනත් SSW 1 කියලා කැටගරි දෙකකට කරනවානේ 1 2 කියලා. එකෙන් ආවොත් එහෙම අවුරුදු 5යි. දෙවෙනි එකෙන් ආවොත් එහෙම ඔයාට ඒක ලිමිට් එකක් නැහැ. ඒ හින්දා පළවෙනි එකට මාරු වෙලා ඊට පස්සේ පසු කාලේනෝ Taman දෙවෙනි එකට යන පාත් එක හදාගන්න. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මේකෙන් ඉවර කරනවා. ඉතින් අපේ අයියලාට කියන්න තියෙන්නේ ට්‍රේනින් ආපු අයියලා අක්කලා මල්ලිනා අංගිලාගෙන් කඩා වඩා ගන්න එපා. උන්ගේ සැලරි එක උන්ට ගන්න chance එකක් දී බලන්න. මොකද උඹට මේ සල්ලි නොගදී නෙමෙයි උන් ලංකාවේ මෙහෙට එන්නේ. උඹලත් ලක්ෂ 20ක් 25ක් උන්ගෙන් අරගෙන ඊට පස්සේ උන්ගේ මේ පඩියනුත් හැම මාසෙම කෙලවන්න එපා. පව්යෝ. වැඩක් කරන්න දීපල්ලවා. හරි. එහෙනම් ඉතින් එහෙම ට්‍රේනින් වීසා ආපු කොල්ල කෙල්ලොන්ට කියන්න තියෙන්නේ ඉක්මනට SSW වීසා එකට මාරු වෙලා කොල්ලනේ මාරු වෙලා තමන්ගේ ගේම ගහලා. SSW වීසා ලංකාවේ මෙහෙට එන්න අමාරු වුණාට මෙහි ඉඳගෙන SSW වීසා කැටගරියෙන් ඕන දෙයක් ඕන විදිහකට හොයාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ගන්නවා. හරි. එහෙනම් සුබ දවසක්.